ප්‍රශ්නය තමයි වාහන ආනයනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා ඔබතුමා යම් උත්තරයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කළා තිබුණා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පත් වෙන්න කලින් වාහන ආනයනය කරන්න පුළුවන් ක්‍රමානුකූලව කියලා. ඒ කියන්නේ නිර්දේශ කරනවා කියලා ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. විදේශ විනිමය කළමනාකරණය කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙනවා කියලා. ඒක ඔබතුමා ප්‍රකාශ කළා යම්කිසි නව ක්‍රමවේදයක් හදනවා කියලා. ඒ ක්‍රමවේදය ගැන අවධානය යොමු වෙලා තියෙනවද? යම්කිසි කමිටුවක් පත් කරලා ඒ ක්‍රමවේදය අවද වෙනකොට සකස් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා අහන්න කැමතියි. දෙවෙනි ප්‍රශ්නය තමයි අර්ජුන මහෙන්ද්‍රන් මහත්මයා අපි දන්නවා සිංගප්පූරු පුරවැසියෙක්. ඔහු ද්විත්ව පුරවැසියෙකුත් නෙවෙයි ලංකාවේ පුරවැසියෙකුත් නෙවෙයි. ඒතර ඔබතුමාලා කියවනේ අර මගුල් ගෙදරට ගිහිල්ලා ඉවර නිසා දැන් මගුල් ගෙදර අවසන් නිසා ඔහුව නැවත ගෙන්ව ගන්න පුළුවන් කිව්වා. නමුත් ඒත් උදර්පණ නීතිය අනුව සිංගප්පූරු පුරවැසියෙක් පමණක් නම් ඔහු අපිට අවශ්‍යතාවය තිබ්බත් ගෙන්න ගන්න ඒ පිළිබඳව නීතිමය තත්ත්වය කොහොමද ඔහුව ගෙන්වා ගැනීමේ හැකියාවක් නෛතික වශයෙන් තියෙනවද කියලා ඔබතුමාලා රජය හැටියට නීතිපතිතුමාගෙන් විමසලා හරි ඒ ගැන යම්කිසි නෛතික තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරගෙන තියනවාද? බොහොම ස්තුතියි. පළවෙනි එක වාහන ආනයනය පිළිබඳව කරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පහුගිය අප්‍රේල් මාසෙම තමයි කරුණු ඉදිරිපත් කළා තිබුණේ. ඒ සඳහා අවස්ථාව දුන්නට ඒගොල්ලන්ගේ විරෝධත්වයක් නැහැ කියලා. ඒ පහුගිය රජයට ඒ තීන්දුව කල්ැතුව ගත යුතුව තිබුණා. හැබැයි කල්ැතුව ගත්තේ නැහැ. මැතිවරණේ ඔන්න මෙන්න කියලා ඡන්ද බලාගෙන තමයි ඒ තීන්දුව ගත්තේ. කොහොම වුණත් අපේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය වාහන ආනයනයට අවසර ලබා දෙන්න. හැබැයි යම් ක්‍රමවේදයකට යටත්ව. දැනටමත් අමාත්‍යංශ ඒකාබද්ධව මම දන්න විදිහට 15 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් පිහිටවලා තිබුණා. පුද්ගලිකාංශේ වාහන ආනයනකරුවන්ගේ සංගමුත් නියෝජනය වන පරිදි ඒ අයගේ යෝජනා මත යම් වාර්තාවක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ වාර්තාව අපි නැවත අධ්‍යයනය කළ යුතුව තියෙනවා. ඒකේ වාසි අවාසි සහ ඒකේ ක්‍රමවේදයන් පිළිබඳව ඒ ක්‍රමවේදයන් වලට යටත්ව වාහන ආනයනය කරන්න අපි ඉඩ ප්‍රස්තාව දෙනවා. ඒ නිසා දැනටමත් ක්‍රියාවලියක් යනවා. ඒ ක්‍රියාවලියට මැදිහත් වෙනවා. ඒ අනුව දැම්මම නෙමෙයි. අතරම ගත්තොත් ලබන අවුරුද්දේ මුල වෙනකොට මට දැන් හරියටම කාල සීමාව කියන්න අමාරුයි. ඒ තියෙන තත්ත්වයත් මුදල් අමාත්‍යාංශයෙන් මහා භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් වෙන කරුණුත් මත පදනම් වෙලා ලබන වසර වෙනකොට වාහන ආනයනය කරන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව ඇහුවේ අර්ජුන මහෙන්ද්‍රන් ගෙන්වා ගැනීම පිළිබඳව මම ඉතා පැහැදිලිව කිව්වේ මහ බැංකුව බැඳුම් කර වංචාව පිළිබඳ වෙනම පරීක්ෂණයක් අපි ආරම්භ කරලා තියෙනවා. දැනට කරපු පරීක්ෂණ වාර්තා මත පදනම්ව. ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග අපි ඉදිරියට ගන්නවා. නිසා ඔහුව ගෙන්වා ගැනීමත් මේ එක කටයුත්තක්. ඒක සඳහා අපි ඉදිරි කාලයේදී අනිවාර්යෙන් මැදිහත් වෙනවා.